කතාව අහන්න අපි ඇගේ අනන්‍යතාවයේ කිසිලෙසකින් හෙළි නොකර මේ කතාව අහමු. මේ කතාව දෙමව්පියෝ විදිහට දරුවෝ ඉන්න ඔබට මට වැදගත් වේවි. තව කෙනෙක් එතනට ගොදුරු නොවෙන්න වග බලා ගන්න. අයිබෝන් දුවේ ඔබට දැන් ඔබේ අනන්‍යතාවයේ කිසිලෙසකින් හෙළි නොකර මේ රූගත කිරීම අපි කරන්නේ ප්‍රේක්ෂකයන්ට හඳුනා ගන්න බැරි වෙන විදිහට. හැබැයි ඔබේ කතාව ඇත්ත කතාව අපිට තාමත් වැදගත්. දැන් මම කලින් කියපු සිතුවිලි මානසික තත්ත්වයේ ඔබ අත්විඳ කාරණාවක්. මෙහෙම උණ හැටි ඔබට මතක විදිහට කියන්නකො මොකක්ද ඔබට උනේ මොන වගේ සිදුවීම් එකද මේ වගේ තත්ත්වයක් ඔබට එන්න පටන් ගත්තේ? මුලින්ම එක පටන් ගත්තේ ඉස්කෝලෙන්. ඉස්කෝලේ ගියාම යාළුවෝම කෙට්ටුයි කළුයි වගේ ගොඩක් දේවල් කිව්වා. ඊට පස්සේ ගෙදර අයත් හිතාමතා හරි නැතුව හරි එයාලත් එක එක දේවල් කිව්වා. ඉතින් මං ගොඩක්ම කරේ ඒවා ගැන හිත හිටපු එක. ඉතින් ගොඩක් වෙලාවට මම කන්නඩි ඉස්සරහා තමයි ඉන්නේ. ඉතින් කන්නඩි ඉස්සරහට ගිහින් ඒ වෙලාවට මට දැනෙන්නේ මම ලස්සනයිද? ඇයි මම කෙට්ටු? කවද්ද මම හරියට ලස්සනට ඉන්නේ? ඔයගේ ගොඩක් දේවල් හිතුවා. මුල් කාලේ වාට ඔයා ගැන යම් කිසි අව탁සීරුවක් ඔයාගේ පෙනුම ගැන වාට එන්න පටන් ගත්තා. යාළුවොත් ඔබට එහෙම කිව්වා. ඔව්. ගෙදරින් ඒතර අක්කත් එක්ක ප්‍රශ්න ඇති වෙන්න වගේ පටන් ගත්තේ කොහොමද? අක්කත් එක්ක ප්‍රශ්න තියෙන ගත්තේ අපි එකට එළියට ගියාම දැන් අක්කව ගොඩක් අර වර්ණනා කරනවා. කියන්නේ එයා ලස්සනයි අර මම එයා වගේ නෑ වගේ ගොඩක් දේවල් කියනවා. අම්මා තාත්තත් එහෙම වාට කිව්වද කොයි වෙලාවක හරි? එයාලා හිතාමතා හරි නැතුව හරිම කියලා තියෙනවා. ඔයාට කිව්වා. ඒකෙන් වාට හිත රිදුනා. ඔව්. හරි. ડોක්ටර් මම වැඩිපුර අය අපහසුතාවයට පත් කරන්නේ නැහැ. නමුත් මට මේ කාරණේ පැහැදිලි කරගන්න ඕනනේ. මොකද්ද මේ මානසික තත්ත්වය මේක තව කෙනෙකුට වෙන්න පුළුවන්. සමාජය ඇතුලේ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ඉතින් සමාජයෙන් වෙන්න පුළුවන් ඕක. මේක තාරුණ්‍යයේ ඇති වෙන ගැටවර වී ඇති වෙන ප්‍රබල මානසික රෝගයක්. මේකට මනෝවිද්‍යාවේ කියන බොඩි ඩිස්මෝෆික් ඩිසෝඩර් 3% විතර පොපියුලේෂන් එකකින් ඉන්නවා. මේකේ තියෙන ප්‍රධානම ලක්ෂණය මගේ සමහර එන මගේ නහය ඇදයි. මගේ දත් ටික ඇදයි. මගේ ඇස් දෙක සමපාත නැහැ. මගේ පියයුරු පොඩි. අපිට හරියට විශාල කම්පනයක් ඇති කරගෙන ජීවිතේ පාවිලා කාමරයට වෙලා එළියට යන්නේ නැහැ. දැන් මූණ වුණත් දැන් මෑ වුණත් දැන් මට කියන්න බෑ මම කියයි මේ දරුවා එළියට යන්නෙම නැතුව හිටියා. ඉස්කෝලේ ඇතුළට දාන්නේ. ඉස්කෝලේ යන්නේ නැතුව හිටියා. ගෙදරට සීමා වෙලා හිටියා. යාළුවෝ ආශ්‍රය කරන්නේ නැතුව හිටියා. තනිකරම කාලයක් ගියාම මේ බොඩි ඩිස්මෝෆික් ඩිසෝඩර් කියන භයානක දේ නලින් ජීවිතේ පාවෙනවා. ජීවිතේ නැති කර ගැනීමේ සිතුවිලි එනවා. හුඟක් අය දන්නේ මේක ප්‍රබල මානසික රෝගයක්. දැන් මගේ ළඟට එනවා නහය ඇදයි කියලා එක දරුවෙක් ආවා මේ අවුරුදු 18යි. ඒක සරයි ජීවිතේ නැති කරගන්න උත්සාහ කළා. කලුබල රෝහලට නතර කළා. එතනින් පස්සේ තමයි මට යොමු වෙලා තිබුණේ. මේකෙන් මානසික අවපීඩනය දක්වා යනවා. නමුත් වාසනාවන්ත දෙයක් තියෙනවා. මෙවැනි තත්ත්වයක් දැක්කොත් ප්‍රතිකාර සහ උපදේශනයෙන් සනීප කරගන්න පුළුවන්. දැන් ඇය හොඳටම සනීප වෙලා ඉස්කෝලේ යනවා. සතුටින් ඉන්නවා. නැත්නම් මේ වයස බලන්න පුංචි දරුවෙක්. මේ කාලේ ජීවිතය අවුල් වුණා නම් මුළු ජීවිතයම අවුල් වෙනවා.